දැන් ඔයාලට පේන්නම ඔයාලගේ ඉස්කෝලේ හිටපු අයියලා අක්කලා කීප දෙනෙක් දැන් මැරුණා. චූටි කාලේ දරුවෝ මැරෙනවා. ඊළඟට ඇවිදින කාලේ මැරෙනවා. මොන්ඩිසෝරි කාර්යය මැරෙනවා. ඉස්කෝලේ පොඩි පන්ති වල ඉද්දින්, ලොකු පන්ති වල ඉද්දින්, උසස් පෙළ ඉද්දින්, විශ්වවිද්‍යාලයේ ඉද්දින්, කසාද බඳින්න ඕන්න මෙන්න තියෙද්දින් එක දුවෙක් හිටියා රත්නපුර පැත්තේ. එයා හෙටයි විවාහයි කියලා. එයා හදපු රත්තරන් බඩු ටික ගේන්න වෑන් එකේ රත්තරන් බඩු කඩේට ගියා. එයා ඊට පස්සේ වාහනේ ටිකක් වේගෙන් යනකොට ඉස්සරහින් ආපු වාහනයක් හරහට දානකොට වාහනේ එකපාරම බ්‍රේක් කළා. ඒකට එයා මැද සීට් එකේ හිටියේ වෑන් එකේ. බ්‍රේක් කරනකොටම දොර චුට්ටක් අඩමාන්න තිබ්බේ. දොර වේගෙන් පිටිපස්සට ඇරුණා වෑන් එකේ. ඒ ඇරෙනවත් එක්කම මෙයා මෙහෙම හරහට වැටුණා. මෙහිට ගැස්සෙලා. ගැස්සිලා වැටෙනකොට වේගෙන් පිටිපස්සට ගිය දොර වේගෙන් ඉස්සරහට ආවා. කඳ වෑන් එක ඇතුලේ ඔළුව එළියේ. හිටයි විවාහය කියලා. කසාද බඳින ජීවිතේ කසාද දවසේ මැරිලා තියෙනවා. පොඩි දරුවෝ බඩේ ඉද්දින් මැරෙනවා. චූටි දරු සිඟිත්තෝ මැරෙනවා. ළඟදීන් අර කතිකාචාර්යවරේ ඇක්සිඩන්ට් වෙලා මැරිලා නොබෝ දිනකින් එයාගේ නෝනත් නැති වුණා. චූටි දරු පැටව අම්මත් නැතුව තාත්තත් නැතුව තනි වුණා. දුවේ පුතේ මේ වෙනකොට ඔයාගේ අම්මා ඔයා ළඟ ඉන්නේ. තාත්තා ඔයා ළඟ ඉන්නේ ඔයාගේ පිනකට. පුංචි දරුවෝ ඉදින් අම්මලා තාත්තලා මැරිලා යනවා. ගහක හැදෙන ගෙඩි වුණත් මල් වුණත් ඕනම වයසක ඕනම වෙලාවක ඒ ගෙඩි මල් වැටෙනවා. ඒ වගේ තමයි මනුස්ස ජීවිතේ. තනකොළ අග තියෙන දිය බිඳුවට හැම වෙලාවෙම තියෙන අවිනිශ්චිත බව. ඒ වගේ ආය අපේ මරණය කියන එක කොයි වෙලාවෙ කොතන කොයි මොහොතක ඊද දන්නේ නැහැ. මම අපේ සර්ත් එක කතා කරගෙන ඉද්දින් ඒ දරුවන්ට මං අවවාදයක් දුන්නා. මං කව ඔයාලට මං අනාගත වාක්‍යයක් කියනවා. ඒ කියන්නේ අනාගතය පිළිබඳව මම ශාස්ත්‍රයක් කියනවා ඔයාලට. ඒක 100%ක්ම හරි. මට පුළුවන් ඔයාලගේ උනත් අනාගතය දැන් කියන්න මෙතන ඉඳලා. ඔයාලට අනාගතේ මොකද්ද වෙන්නේ කියලා කියන්න පුළුවන්. මම සර්ගෙන් ඇහුවා සර් ඉස්කෝලේ යනකොට තරුණ කාලේ ඔයා හිතපු ජීවිතයකටද දැන් මොහොන දෙන්න සිද්ධ වුණේ? ඊට පස්සේ කිව්වා නෑ. මං කොන්නෝක තමයි සිද්ධාන්තය. චින්තිතම්පි විනාශති අචින්තිතම්පි භවති. සිතපු දේ විනාශ වෙනවා නොසිතපු දේ සිද්ධ වෙනවා. දුවේ පුතේ අනිවාර්යයෙන්ම ඔයාලගේ අනාගතය ගැන මං කිව්වොත් අනාගත වාක්‍යයක් අනාගතේ ඔයාලට වෙන්නේ නොසිතපු දෙයක්. අනාගතේ සිද්ධ වෙන්නේ නැත්තේ ඔයාලා සිතපු දේ. ඕක තමයි අනාගතේ. අපි මරණය කොයි වෙලාවෙ කොයි මොහොතේ සිද්ධ වෙයිද? මාත් එක්ක ඉගෙන ගත්ත ළමයි කී දෙනෙක් මේ වෙනකොට මැරිලාද? බලන්නකො ජීවිතේ හැටි. හරි අපි ජීවත් වුණා කියමු. අපිට දාව ඉපදෙන ළමයි ගත්තොත් එහෙම කසාද බැඳපු කාන්තාවෝ 10 දෙනෙක් 4 දෙනෙක්ගේවත් බඩේ දරුවෝ ගබ්සා වෙලා දෙනවා. බඩේදීම දරුවා මැරෙනවා. ගත්තොත් එහෙම කාන්තාවෝ 10 දෙනෙක් දෙන්නෙක්ගේවත් එයාලගේ දරුවෝ හුරතල් වෙලා ඉද්දින් මැරිලා තියෙනවා. ඒ නිසා මෙතන ඉන්න කාට හරි එසේ නොවේවා කියලා අපි හිතනවා. නමුත් මම කතා කරන්නේ ඇත්ත නිසා මෙතන ඉන්න කාට හරි මේ අත්දැකීමට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. තමන්ගේම දරුවෝ මැරිලා ඇස් ඉදිරිපිට අනන්න සිද්ධ වෙනවා.